ආයුබෝවන් මම රොවෙන් පිරිස් රාගේශ්‍රී මියුසික් ඇකඩමි එකෙන්. ඉතින් හින්දුස්ථානි සංගීතයේ භාවිත කරන යම් යම් ශිල්ප ක්‍රම කීපයක් ගැන කතා කරන වීඩියෝ සීරීස් එකක් ගෙන මම තීරණය කරා. ඉතින් ඒ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මූර්ති කියන ශිල්ප ක්‍රමය නැත්නම් අලංකාර ක්‍රමය ගැන. මූර්ති කියන්නේ ගායනය සහ වාදනය කරන දෙපාර්ශ්වයෙන් පාවිච්චි කරන ශිල්ප ක්‍රමයක් ඇත්තටම. මේ වීඩියෝ එකේ අන්තිමට මම මූර්ති ප්‍රැක්ටිස් කරන්න ඕනේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ අවසාන වෙනකන් බලන්න කියලා ආරාධනා කරනවා. හරි, අපි මුලින්ම මම ආලප් ඛණ්ඩයක් ගායනා කරන්නම් යමන් රාගය ආශ්‍රයෙන්. ඒක ඇසුරෙන් අපි බලමු කොහොමද මූර්ති කියන්නේ මොකක්ද කියන එක. හරි. එතකොට මම මේ ආලප් ඛණ්ඩේ ආරම්භ කරද්දිම ගායනා කරේ අතරම මූර්තිය. සනි අතර මෙතන සා කියලා අපි වචනෙන් කිව්වට මේක ඇතුලේ තව ස්වර කීපයක් තියෙනවා ඔයාලට ඇහෙනවා. මම දැන් පොඩ්ඩක් ආයෙම තහල ගන්න. සනි දැන් අපි නිකම්ම කිව්වොත් සනි. නමුත් මෙතනදී අපි ගායනා කරන්නේ සනි. ඒ කියන්නේ දෙපැත්තේ තියෙන සා ස්වරයේ දෙපැත්තේ තියෙන, ඒ කියන්නේ එරි ස්වරය සහ මන්ද්‍රණී ස්වරය පාවිච්චි කරගෙන කරන අලංකාරයක් තමයි මේ මූර්ති කියන්නේ. හරි. සනි සරේ සනි සනි ඔන්නෝක. එතකොට අන්න ඒක තමයි මූර්ති කියන ශිල්ප ක්‍රමය. ඒ වගේම මම පාස්වරේදීත් මේ මූර්ති ක්‍රමය ගායනා කරා මේ ඉස්සලා ගායනා කරපු ආලප් ඛණ්ඩයේදී. රේගා පාරේ කිව්වොත් සාමාන්‍යදී රේගා පාරේ අන්න එක තමයි මූර්ති. පමද පමද දැන් මේක යමන් රාගය ආශ්‍රිත නිසා මම තීව්‍රම තමයි පාවිච්චි කරේ මූර්ති ගායනය සඳහා. පමද පාරේ අන්න ඕක තමයි මූර්ති. ඇත්තටම දැන් අපි බලමු මේක කොහොමද අපි ප්‍රැක්ටිස් කරන්න කියලා. අපි ප්‍රැක්ටිස් කරද්දි මේක ඇත්තටම සුද්ධ ස්වර ආශ්‍රයෙන් තමයි ප්‍රැක්ටිස් කරන්න අපිට පහසුම විදිය. ඒ නිසා අපි සුද්ධ ස්වර ආශ්‍රයෙන් මේක ප්‍රැක්ටිස් කරමු. අපි කියන්නේ ස්වර හතම අරගෙන දෙපැත්තේ තියෙන ස්වර දෙක උදව්වෙන් මූර්ති ගායනා කරන්න try කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ විදිහට තමයි ඔයාලා ප්‍රැක්ටිස් කරනවා. අපි මුලින්ම ස්වර වලින් ප්‍රැක්ටිස් කරමු. ඊට පස්සේ ආකාරයෙන් ප්‍රැක්ටිස් කරමු. මේ විදිහට සරේ සනි සා රේ ගරේ සරේ ගම ගරේ ගා මබම ගම පද බම බ දනි ද පද නිද නිදනි සරේ සනි සා නිද නිදනි දනි ද පද පද බම බ මබම ගම ගම ගරේ ගා රේ ගරේ සරේ සනි සා. ඔය විදිහට ඊට පස්සේ අපි ආකාරයෙන් ගායනා කරමු. ඔය විදිහට
ප්‍රක්ටිස් කරන ඊට ටික ටික අපිට පුළුවන් ස්පීඩ් එක වැඩි කර කර ප්‍රක්ටිස් කරන්න. කියන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් ඔයාලත් මේ විදිහට ප්‍රැක්ටිස් කරලා බලන්න. ඔයාලටත් මූර්කි ගායනා කරන්න පහසු වෙයි මේ ප්‍රැක්ටිස් එක හරහා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. එතකන් හැමෝටම ජය වේවා.